ඔයා යාළුවත් එක්ක හරි ඔයා පණ වගේ ආදරය කරන කෙනා එක්ක හරි මාරම සතුටින් කතා කර ඉන්නවා. ඒ වෙලාවට ඔයාට දැනෙන්නේ ඔයා මේ ලෝකේ ඉන්න ආරක්ෂිතම සතුටින්ම ඉන්න මනුස්සයා කියලයි. ඔයාලා hina වෙනවා, විහිළු කරනවා. හැබැයි මේ කතා කර ඉන්න අතරතුර එකපාරටම මේ මනුස්සයාගේ මූණේ ඉරියව්ව පොඩ්ඩක් වෙනස් වෙනවා. එයා කතා කරන වචනයක් පොඩ්ඩක් සර වෙනවා. එයාගේ කටහඬේ තියෙන අර උණුසුම් ආදරේ එක තත්පරයකින් අඩු වෙනවා වගේ ඔයාට දැනෙනවා. එහෙමත් නැත්නම් එයා ඔයා දිහා බැලපු බැල්මේ පොඩි කේන්තියක්, පොඩි කලකිරීමක් තියෙනවා වගේ ඔයාගේ මොළයට සංඥාවක් එනවා. සාමාන්‍ය මිනිස්සෙක්ට නම් ඒක කිසිම ගාණක් නැහැ. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ යාට මොකක් හරි මහන්සියක් ඇති නැත්නම් වෙන ප්‍රශ්නයක් මතක් වෙන්නේ නැති කියලයි. හැබැයි ඔයාට එහෙම නැහැ. ඔයාට මේ පොඩි වෙනස දැනෙන්නේ හරියට මුළු ලෝකෙම ඔයාගේ ඔළුව උඩට කඩාගෙන වැටුණා වගේ මාරාන්තික වේදනාවක් විදිහටයි. ඔයාගේ පපුව එකපාරටම හිර වෙනවා, බඩට මොකක්දෝ අමුතු බයක් දැනෙනවා, අත් කකුල් සීතල වෙලා යනවා. අර තත්පරයකට කලින් තිබුණු මහා ලොකු සතුට කොහේ ගියාද කියලා හොයාගන්නවත් නැහැ. එතනින් එහාට ඔයාගේ මොළය වැඩ කරන්නේ එකම එක ඉලක්කයකට විතරයි. ඒ තමයි මම මොකක්ද කරපු වැරද්ද? මෙයා මාත් එක්ක තරහ වෙලාද? මාව දැන් දාලා යයිද? කියන ප්‍රශ්න පත්‍රයට උත්තර හොයන්න එක. මේක තවත් භයානක වෙන්නේ ඔයා තනියම ඉන්න වෙලාවටයි. කවුරු හරි ඔයාගේ මැසේජ් එකකට රිප්ලයි කරන්න විනාඩි 10ක් පරක්කු වුණොත් ඔයාගේ මොළය ඇතුලේ කතා දහසක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔයා ෆෝන් එක දිහා බලාගෙන විඳවනවා. මෙයා ඔන්ලයින් ඇවිත් ඉන්නේ, හැබැයි මට රිප්ලයි කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට දැන් මාව එපා වෙලා. මම ඊයේරා කියපු කතාවට මෙයාට කේන්ති ගිහින්ද දන්නේ නැහැ. මෙයාට වෙන කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. මම කියන්නේ මහා වදයක්. මාව කාටවත්ම ඕන නැහැ. මේ විදිහට ඔයාගෙම හිතින් කතා හදාගෙන තනියම කාමරයට වෙලා අඬනවා. අන්තිමට පැයකට පස්සේ ඒ යාළුවා "සොරි බන් මම පොඩ්ඩක් වැඩක හිටියේ" කියලා මැසේජ් එකක් දැම්මාම තමයි ඔයාට ආයෙත් හුස්ම වැටෙන්නේ. හැබැයි ඒ පැය ඇතුළත ඔයා විඳවපු විඳවිල්ල දන්නේ ඔයාගේ හිත විතරයි. ඒ වගේම තමයි කවුරු හරි ඔයාගේ වැඩක පොඩි අඩුපාඩුවක් පෙන්නුවොත්, රස්සාව කරන තැන බොස් ඔයාට කිව්වොත් මේ රිපෝට් එකේ මේ තැන පොඩ්ඩක් හදන්න කියලා, නැත්නම් අම්මා තාත්තා කිව්වොත් ඔයා කරන මේ දේ නම් මට අල්ලන්නේ නැහැ කියලා, ඔයාට දැනෙන්නේ ඔයාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා වගේ හැඟීමක්. ඒක නිකන්ම උපදේශක් විදිහට ගන්න ඔයාට බෑ. ඔයා ඒක ගන්නේ ඔයාගේ මුළු ආත්මයටම ගහපු මහා ලොකු කම්මුල් පහරක් විදිහටයි. ඒ පොඩි වචනෙට ඔයාට දවස් ගාණක් කාමරයට වෙලා අඬන්න පුළුවන්. මම කිසිම වැඩකට නැති කාලකන්ණියෙක්. මට කිසිම දෙයක් හරියට කරගන්න බෑ. හැමෝටම මාව එපා වෙලා. මම ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ඔයාටම වෛර කරගන්නවා. අනිත් අයගේ හිත රිදෙයි කියලා එයාලා ඔයාව අතහැරලා යයි කියලා බයට ඔයා හැමදාම ජීවත් වෙන්නේ වීදුරු කෑලි උඩ. නැත්තම් බිත්තර කටු උඩ ඇවිදිනවා වගේ මාරම පරිස්සමින්. ඔයාට ඔයා වෙලා නිදහසේ හුස්ම ගන්න එක තත්පරයක්වත් ඉඩක් නැහැ. අද People Psychology Simplified තුලින් අපි කතා කරන්න යන්නේ මේ සමාජයේ ගොඩක් අය නිකන් සංවේදීකමක්, එහෙමත් නැත්නම් ලාමකකමක් කියලා හිතාගෙන ඉන්න, හැබැයි මිනිස්සෙක්ව ඇතුළාන්තයෙන්ම මරලා දාන මේ භයානක මානසික ලෙඩේ ගැනයි. මනෝවිද්‍යාවේ මේකට කියන්නේ rejection sensitive dysphoria. එහෙමත් නැත්නම් ප්‍රතික්ෂේප වීමට ඇති අසාමාන්‍ය භීතිය කියලයි. මෙතන dysphoria කියන වචනේ තේරුම තමයි දරා ගන්න බැරි තරමේ මාරාන්තික මානසික වේදනාව. මේක නිකම්ම දුකක් නෙවෙයි. මේක ඔයාගේ මොළයේ තියෙන අනතුරක් අඳුරගන්න එලාම් සිස්ටම් එකේ තියෙන මහා ලොකු දෝෂයක්. මේ වීඩියෝ එකේ අන්තිම තත්පරයේදී අයි ඔයා අනිත් අයගේ පොඩි වෙනසකදී මේ තරම් විඳවන්නේ කියන රහස වගේම මේ මහා ලොකු මානසික හිරගෙදරින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා අනිත් අයගේ වචනවලටවත් යාළගේ හැසිරීම් වලටවත් ඔයාව හොල්ලන්න බැරි මාරම ශක්තිමත් යකඩයක් වගේ මිනිස්සෙක් වෙන ප්‍රායෝගික ක්‍රමවේදයන් ඔයාට හරියටම තේරුම් යාවි. ඒ නිසා ජීවිතේ කිසිම තැනක් මගහරින්නේ නැතුව මේ කතාව අහන්න. ඔයා අද වෙනකන් හිතාගෙන හිටියේ ඔයාට කරුමයක් තියෙනවා. ඔයා තමයි මේ ලෝකේ ඉන්න දුර්වලම කෙනා කියලයි. හැබැයි මේ අහන්න යන්නේ අවුරුදු ගාණක් තිස්සේ ඔයාටවත් තේරුම් ගන්න බැරි වුණු ඔයාගේම හදවතේ හැංගිලා තියෙන අඳුරුම රහසයි. මුලින්ම අපි බලමු ඇයි ඔයාට මේ වගේ අනිත් අයගේ සාමාන්‍ය හැසිරීම් පවා මාරාන්තික විදිහට දැනෙන්නේ කියලා. මේ ලෙඩේ හැදෙන්න මනෝවිද්‍යාත්මකව සහ විද්‍යාත්මකව බලපාන ප්‍රධාන හේතු 4ක් තියෙනවා. පළවෙනි සහ බලවත්ම හේතුව තමයි ඔයාගේ මොළය වේදනාව අඳුරගන්න විදිහේ තියෙන වෙනස. විද්‍යාත්මක පරීක්ෂණ සහ MRI ස්කෑන් වලින් හොයාගෙන තියෙනවා අපේ මොළය ඇතුලේ පුදුම සහගත දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ තමයි ඔයාට කවුරු හරි පිහියකින් යන්නාම ඔයාගේ ඇඟට දැනෙන වේදනාවයි, කවුරු
හරි ඔයාව ප්‍රතික්ෂේප කළාම, ඔයාව සමාජයෙන් කොන් කළාම දැනෙන මානසික වේදනාවයි මොළය සකස් කරන්නේ මොළයේ තියෙන එකම කොටසකින්, anterior cingulate cortex කියන එක. මේ RSD කියන මානසිකත්වයේ තියෙන අයගේ මේ වේදනාව දැනෙන කොටස සාමාන්‍ය අයට වඩා ගොඩක් සංවේදී. හරියට full volume දාපු ස්පීකරයක් වගේ. ඉතින් කවුරු හරි ඔයාට පොඩි දෝෂාරෝපණයක් කරද්දී ඔයාගේ මොළයට ඒක දැනෙන්නේ ඇත්තටම ඇඟට පිහියකින් අනිනවා වගේ, ඇඟට ගිනි තියෙනවා වගේ දරා ගන්න බැරි භෞතික වේදනාවක් විදිහටයි. මේක පරිණාමීය කතාවක්. ගල්යුගේ මිනිස්සු ජීවත් වුණේ රංචු විදිහට. ඒ කාලේ රංචුවෙන් කෙනෙක්ව ප්‍රතික්ෂේප කරා කියන්නේ එයාට තනියම කැලේ ජීවත් වෙන්න බෑ. එයා සත්තුන්ට ගොදුරු වෙලා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඉතින් අපේ මොළේ හැදිලා තියෙන්නේ ප්‍රතික්ෂේප වීම කියන දේ මරණයට සමාන දෙයක් විදියට දකින්නයි. ඔයාගේ මොළේ ඒ එලාම් එක ඕනාවට වඩා වැඩ කරන නිසා යාළුවෙක් රිප්ලයි නොකරන එක පවා ඔයාගේ මොළේ දකින්නේ ඔයාව කැලේට විසි කරලා දැම්මා වගේ මරණීය අනතුරක් විදියටයි. දෙවැනි හේතුව තමයි කොන්දේසි සහිත ආදරේ ලැබුණු ළමා කාලය. ඔයා පොඩි කාලේ හදුණු පරිසරය ගැන කල්පනා කරලා බලන්න. ඔයාට ගෙදරින් ආදරයේ අවධානය ලැබුණේ කොහොමද? ඔයාට ඒ ආදරේ ලැබුණේ ඔයා විභාග පාස් වුණොත්, අනිත් අය කියන විදිහටම කීකරුව හිටියොත්, වැරද්ද නොකරන රෝබෝ කෙනෙක් වගේ හිටියොත් විතරක් නේද? ඔයා අතින් පොඩි වැරද්දක් වුණු ගමන්, අතින් වීදුරුවක් බිඳුණු ගමන් අම්මා තාත්තා ඔයාට ගැහුවා. එහෙමත් නැත්නම් දවස් ගාණක් කතා නොකර ඔයාව කොන් කරලා දැම්මා. මනෝවිද්‍යාවේ මේ කතා නොකර ඉන්න එකට කියන්නේ සයිලන්ට් ට්‍රීට්මන්ට් කියලා. මේක පොඩි ළමයෙක්ට කරන්න පුළුවන් දරුණුම මානසික හිංසනයක්. ඔයාගේ පුංචි මොළය එදා මේ සිදුවීම් වලින් ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඒ තමයි මම වැරද්දක් කළොත් මම අනිත් අය කියන විදිහටම හිටියේ නැත්තම් මට ආදරය නැති වෙනවා. මාව තනි වෙනවා. ඒ නිසා මම කවදාවත් කාගේවත් හිත රිදවන්නේ නැතුව හැමෝම කැමති වෙන සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕන කියන එක. අන්නේ පුංචි කාලේ ඇතිවුණු මාරාන්තික බය තමයි අද ලොකු වුණාමත් අනිත් අයගේ මූණ පොඩ්ඩක් වෙනස් වෙද්දී ඔයාව හොල්ලලා දාන්නේ. ඔයා අදටත් බයයි අර පොඩි කාලේ වගේ අනිත් අය ඔයාට ආදරය කරන එක නතර කරાવી කියලා. තුන්වෙනි හේතුව තමයි අතීතයේදී සිද්ධ වුණු දරුණු ප්‍රතික්ෂේප වීම. එහෙමත් නැත්නම් ට්‍රෝමා. ඉස්කෝලේ යන කාලේ අනිත් ළමයි ඔයාව කොන් කළා වෙන්න පුළුවන්. ඔයාගේ පෙනුමට, ඔයාගේ දුප්පත්කමට, නැත්නම් ඔයාගේ තියෙන වෙනස්කමකට මිනිස්සු hina වුණා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා පණ වගේ ආදරය කරපු, ඔයාගේ මුළු ලෝකෙම කරගත්ත කෙනා කිසිම හේතුවක් නැතුව එකපාරටම ඔයාව ප්‍රතික්ෂේප කරලා දාලා ගියා වෙන්න පුළුවන්. මේ වේදනාවන් ඔයාගේ යටිහිතේ මහා ලොකු පිලිස්සුම් තුවාලයක් විදිහට ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඔයාගේ මොළය හැමතිස්සෙම රේඩා එකක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඔයා අලුත් කෙනෙක් ආශ්‍රය කරද්දී ඔයාගේ මොළය හැමතිස්සෙම ඒ මිනිස්යාගේ හැසිරීම් ස්කෑන් කරනවා. ආයෙත් මට අර වගේ රිදවයිද, මෙයාත් මාව දාලා යන්නද හදන්නේ කියලා. මේ බය නිසා තමයි නැති ප්‍රශ්න පවා ඔයාට පේන්න ගන්නෙ. හරියට බල්ලෙක් කපා කාපු කෙනෙක් ඈතින් එන පූසෙක් දැක්කත් බය වෙනවා වගේ වැඩක් මේක. ඔයා බය වෙලා ඉන්නේ වර්තමානයේට නෙවෙයි. ඔයා බය වෙලා ඉන්නේ අතීතය ආයෙත් සිද්ධ වෙයි කියන එකටයි. හතරවෙනි හේතුව තමයි Taman ගැන තියෙන වටිනාකම, එහෙමත් නැත්නම් self worth එක බිඳුවටම වැටීම. ඔයා ඇතුළාන්තයෙන්ම විශ්වාස කරන්නේ ඔයා ආදරය ලබන්න වටින්නේ නැති, අඩුපාඩු ගොඩක් තියෙන, කැත, කිසිම දක්ෂකමක් නැති කෙනෙක් කියලයි. ඔයාගේ ඇතුලේ තියෙන්නේ මහා ලොකු හිස්කමක්. ඉතින් ඔයා ඔයාගේ වටිනාකම හොයන්නේ අනිත් මිනිස්සු දෙන සහතිකය මතයි. එයාලා ඔයාට හොඳ කිව්වොත්, ලස්සනයි කිව්වොත් ඔයාට මාර සතුටුයි. ඔයාට දැනෙනවා ඔයා වටිනවා කියලා. හැබැයි එයාලා පොඩි හරි වැරද්දක් කිව්වොත්, රිප්ලයි නොකර හිටියොත් ඔයාගේ මුළු ආත්මයම කඩාගෙන වැටෙනවා. මොකද ඔයාගේ සතුටේ යතුරු තියෙන්නේ ඔයාගේ අතේ නෙවෙයි අනිත් මිනිස්සුන්ගේ අතේ. ඒක හරියට අත්තිවාරමක් නැති ගෙයක් හැදුවා වගේ වැඩක්. පොඩි හුළඟක් ආවත් ඒ ගේ කඩාගෙන වැටෙනවා. දැන් අපි බලමු මේ භයානක සංවේදීකම නිසා ඔයාගේ ජීවිතය ඇතුලේ කොහොමද මහා ලොකු විනාශයක් වෙන්නේ කියලා. මේක නිකම්ම නිකම් ඇඩීමක් නෙවෙයි. මේක ඔයාගේ මුළු අනාගතයම කුඩුපට්ටම් කරලා දාන නිහඬ මිනිමරුවෙක්. පළවෙනි දේ තමයි අනිත් අයව සතුටු කරන්න ගිහින් ඔයාවම විනාශ කර ගැනීම. people pleasing. ඔයාට කාටවත් බෑ කියන්න බෑ. ඔයාගේ මහන්සිය, සල්ලි, කාලය, නිදහස ඔක්කොම වියදම් කරලා ඔයා අනිත් අයගේ වැඩ කරලා දෙනවා. කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් ඔයා රෑ නිදි මරාගෙන හරි ඒක කරනවා. ඒ ඔයාගේ තියෙන මහා ලොකු කරුණාවට නෙවෙයි, එයාලා ඔයාට බනි, එයාලා ඔයාව අතහරි කියන බයටයි. ඔයා හැමෝටම ඕ කියන්නේ ඔයාටම බෑ කියාගන්න ගමන්. අන්තිමට හැමෝම සතුටින් ඉද්දි, හැමෝම ඔයාගෙන් ප්‍රයෝජන ගනිද්දි ඔයා තනියම විඳවනවා. ඔයාට ඔයාගෙම කියලා ජීවිතයක් නැති වෙනවා. ඔයා නිකම්ම නිකන් අනිත් අයගේ පාවඩයක් බවට පත් වෙනවා. දෙවෙනි විනාශය තමයි ඔයාගෙම ගමන ඔයාම නතර කර ගැනීම. self sabotage and paralysis. ඔයාට මාර දක්ෂකම් තියෙනවා. ඔයාට ලොකු හීන තියෙනවා. ඔයාට පුළුවන් ලස්සනට සින්දු කියන්න, නැත්නම් බිස්නස් එකක් කරන්න. හැබැයි ඔයා ඒව කවදාවත් සමාජයට පෙන්වන්නේ නැහැ. ඇයි දන්නවද? මිනිස්සු මට hina වෙයිද? මම ෆේල් වුණොත් මට ලැජ්ජාව ඉන්න වෙයිද? මිනිස්සු මාව විවේචනය කරයිද කියන බය නිසා. ප්‍රතික්ෂේප වෙන්න තියෙන බය නිසා ඔයා කිසිම අලුත් දෙයක් පටන් ගන්නෙ නැහැ.
ඔයා හැමදාම අර ආරක්ෂිත කටුව ඇතුළටම වෙලා කිසිම රිස්ක් එකක් ගන්නෙ නැතුව ඔයාගේ වටිනා ජීවිතය දිය කරලා හරිනවා. ලෝකෙට පෙන්වන්න තිබුණු මහා ලොකු දක්ෂයෙක් ඒ බය නිසාම මියදිලා යනවා. තුන්වෙනි විනාශය තමයි Tamanගේ මාතින් ආදරය විනාශ කර ගැනීම. Destroying relationships. ඔයාගේ ජීවිතයට මාරම හොඳ. ඔයාට ඇත්තටම ආදරය කරන මිනිස්සෙක් කෙනා. හැබැයි ඔයාට ඒ සතුට භුක්ති විඳින්න බෑ. අනිත් කෙනා ඔයාව දාලා යයි කියන බය නිසා එයා යන්න කලින් ඔයා රණ්ඩු හදාගෙන යාව දාලා යනවා. එයා පොඩ්ඩක් වෙනස් විදිහට කතා කළත් ඔයා කියන්නේ ඔයාට දැන් මාව එපා වෙලා නේද? ඔයා යන්න මාව දාලා කියලයි. ඔයා හැමතිස්සෙම සැක කරනවා, හැම දෙයකටම රණ්ඩු කරනවා. මේකෙන් වෙන්නේ අනිත් මිනිස්සයාට ඔයාව මහා ලොකු වදයක් වෙන එකයි. අන්තිමට ඒ කරදරය දරා ගන්න බැරුව අර ඇත්තටම ආදරය කරපු මිනිස්සයා ඔයාව දාලා යනවා. ඔයා බය වුණු දේ ඔයාම ඔයාගේ ජීවිතයට ගෙන්න ගන්නවා. හතරවෙනි විනාශය තමයි මානසික සහ ශාරීරික හෙම්බත් වීම. දවස පුරාම අනිත් මිනිස්සුන්ගේ මූණු ස්කෑන් කරනවා කියන්නේ, එයාලගේ හැම වචනයක්ම තනියම විශ්ලේෂණය කරනවා කියන්නේ මොළයට මාරම මහන්සියක් දෙන වැඩක්. ඔයාගේ ඔළුව එක තප්පරයක්වත් නිදහසේ නැහැ. මේ නිසා ඔයාට රැට නිින්ද යන්නේ නැහැ. කන්න බොන්න ප්‍රියක් නැහැ. ඔයා හැමදාම ඉන්නේ මාරම තෙහෙට්ටුවකින්. මේක දිගටම ගියාම ඔයාට විෂාදය, ડિප්‍රෙෂන් සහ කාන්සාව, ඇන්සයිටි කියන දරුණු මානසික ලෙඩ හැදෙන්න තියෙන ඉඩකඩ 100%ක්. දැන් අපි බලමු මේකේ දාර්ශනික පැත්තට යමු. මේ ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම මිනිස්සු අවුරුදු 10 ගානකට කලින් මේ ගැන මොනවද කිව්වේ කියලා බලමු. ස්ටොයික් දර්ශනයේ පියා වෙන මාකස් ඔරේලියස් කියන ශ්‍රේෂ්ඨ රෝම අධිරාජ්‍යයා Tamanගේ දිනපොතේ මෙහෙම ලියනවා. අපිට මේ ලෝකේ පාලනය කරන්න පුරුවන් දේවල් සහ පාලනය කරන්න බැරි දේවල් කියලා කොටස් දෙකක් තියෙනවා. ඔයාට කවදාවත් අනිත් මිනිස්සුන්ගේ හිත පාලනය කරන්න බෑ. එයාලා ඔයාට ආදරය කරනවද, ඔයාව ප්‍රතික්ෂේප කරනවද, ඔයාට බනිනවද කියන එක තීරණය කරන්නේ එයාලගේ මනසින් මිසක් ඔයාගේ හැසිරීමෙන් නෙවෙයි. ඉතින් ඔයාට පාලනය කරන්න බැරි දේවල් වෙනුවෙන් ඔයාගේ සතුට පූජා කරනවා කියන්නේ මහා මෝඩකමක්. ඔයාට පාලනය කරන්න පුරුවම් ඔයාගේ සිතුවිලි සහ ඔයාගේ ප්‍රතිචාරය විතරයි. තවත් ශ්‍රේෂ්ඨ ස්ටොයික් දාර්ශනිකයෙක් වෙන එපික්ටේටස් කියනවා කවුරු හරි ඔයාට බනිද්දි, ඔයාට අපහාස කරද්දි, නැත්නම් ඔයාව ප්‍රතික්ෂේප කරද්දි ඒකෙන් ඔයාට ඇත්තටම රිදෙන්නේ නැහැ කියලා. මේක අහද්දි ඔයාට පුදුම හිතෙයි. හැබැයි එතුමා කියනවා ඔයාට රිදෙන්නේ ඒ මිනිස්සයා කියපු කතාව ඇත්ත වෙන්න ඇති කියලා ඔයාගේම හිත ඔයාට කියනකොටයි. අනිත් මිනිස්සුන්ගේ වචනවලට ඔයාව විනාශ කරන්න බෑ. ඔයා ඒ වචනවලට ඔයාගේ හිත ඇතුළට එන්න අවසර දුන්නොත් මිසක්. යකඩයක් කන්න පුරුවම් ඒ යකඩේම හැදෙන මලකඩවලට විතරක් වගේ ඔයාව විනාශ කරන්නේ අනිත් අය නෙවෙයි, ඔයාගේම සිතුවිලි. සෙනෙකා කියන දාර්ශනිකයා කියනවා අපි ඇත්තටම විඳවනවාට වඩා 10 වාරයක් අපේ මනසින් විඳවනවා කියලා. ඒ යාළුව රිප්ලයි නොකලේ එයාට වැඩක් තිබුණු නිසා වෙන්න පුරුවම්. ඒක තමයි යථාර්ථය. හැබැයි ඔයා පැය ගාණක් ඇඩුවේ අර ඔයාගේ මනසින් හදාගත්ත මෙයා මාව දාලා යයි කියන බොරු කතාව නිසායි. එහෙනම් කොහොමද අපි මේ භයානක මානසික හිරගෙදරින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා කවුරු මොනව කිව්වත්, කවුරු දාලා ගියත් හොල්ලන්න බැරි මාරම ශක්තිමත් මිනිසෙක් වෙන්නේ? මේ RSD තත්වයෙන් ගොඩ එන්න මනෝවිද්‍යාත්මක පියවර 4ක් තියෙනවා. මේවා අහනවා වගේම අද ඉඳන්ම ක්‍රියාත්මක කරන්න. පළවෙනි සහ වැදගත්ම පියවර තමයි තත්පර 10ක විවේකය. එහෙමත් නැත්නම් the power of the pause. ඊළඟ වතාව කවුරු හරි ඔයාට මොනවා හරි කිව්වාම, නැත්නම් කවුරු හරි රිප්ලයි කරන්න පරක්කු වුණාම අර පපුව හිර වෙන මාරාන්තික වේදනාව, අර බය ඔයාට ආයෙත් ඒවි. මොළය ඔයාට කියාවි මෙන්න අනතුරක්, ඉක්මනින් රණ්ඩු කරපන්, නැත්නම් ෆෝන් එක ඕෆ් කරලා පැනලා ඵලයන් කියලා. ඒ වෙලාවට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න එපා. කෑ ගහන්න, අඬන්න, මැසේජ් කරන්න යන්න එපා. S2 පියාගෙන ගැඹුරින් හුස්ම 3ක් කරන් තත්පර 10ක් ඔයාගෙම අහන්න. මට මේ දැනෙන බය ඇත්තටම වර්තමානයේ සිද්ධ වෙන්න දෙයක්ද, නැත්නම් මගේ මොළයේම වවාගත්ත කතාවක්ද කියලා. ඔයාගේ හැඟීම් කියන්නේ යථාර්ථය නෙවෙයි කියන එක තේරුම් ගන්න. හැඟීමක් කියන්නේ නිකම් රසායනික ක්‍රියාවලියක් විතරයි. ඒකට ඔයාව පාලනය කරන්න දෙන්න එපා. දෙවෙනි පියවර සාක්ෂි සෙවීම. එහෙමත් නැත්නම් becoming the lawyer. යාළුව රිප්ලයි කරන්න පරක්කු වුණාම එයා මාත් එක්ක තරහයි කියලා හිතෙනවා නම් ඔයාගේ මොළෙන් අහන්න ඒකට තියෙන සාක්ෂිය මොකල්ද කියලා. ඔයා නිකම් ලෝයර් කෙනෙක් වගේ ඔයාගේම සිතුවිලි ප්‍රශ්න කරන්න. එයා කාර්යබහුල වෙන්න පුළුවන්. එයාට අසනීපයක් වෙන්න පුළුවන්. එයාගේ ෆෝන් එක ඕෆ් වෙන්න පුළුවන්. හැමතිස්සෙම නරකම දේ හිතන්නේ නැතුව අනිත් පැත්ත දකින්න මොළය පුරුදු කරන්න. 90%ක්ම ඔයා හිතන නරක දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. තුන්වෙනි පියවර ඔයාගේ වටිනාකම අනිත් අයගෙන් වෙන් කිරීම. කවුරු හරි ඔයාව ප්‍රතික්ෂේප කළා කියන්නේ ඔයාගේ වටිනාකමක් නැති එක නෙවෙයි. ඒක එයාලගේ තේරීමක් නැත්නම් එයාලගේ නොහැකියාවක් විතරයි. රත්තරන් කාසියක් කුණු ගොඩකට වැටුණත් ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැති වගේ කවුරු කොහොම සැලකුවත්, කවුරු ඔයාව දාලා ගියත් ඔයාගේ මනුස්සකමේ වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ කියන එක හදවතටම කාවද්දන්න. ඔයා වටින්නේ අනිත් අය hina වෙන නිසා නෙවෙයි. ඔයා වටින්නේ ඔයා කියන්නේ මේ ලෝකේ ඉන්න එකම එක දුර්ලභ නිර්මාණයක් නිසායි. හතරවෙනි පියවර Tamanගෙම ආරක්ෂිත කන්දවුරක් වීම. එහෙමත් නැත්නම් inner child healing.
මේක තමයි ලස්සනම සහ බලවත්ම පියවර. කවුරු හරි ඔයාට රිදෙව්වාම ඔයාට දැනෙන මේ වේදනාවට ඒ බයට පයින් ගහන්න එපා. ඒ වෙලාවට ඔයාගේ ඇතුලේ අනන ඒ තුවාල වුණ පුංචි ළමයාව ඔයාම බදාගන්න. ඔයා ඔයාටම කතා කරන්න. එයාට කියන්න අනිත් අය ඔයාව කොන් කළත් අනිත් අය ඔයාව දාලා ගියත් මම කවදාවත් ඔයාව අතහරින්නේ නැහැ. මම හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා. ඔයා අනිත් මිනිස්සුන්ගෙන් හිඟා කාපු ආදරය අද ඉඳන් ඔයා ඔයාටම දෙන්න පටන් ගන්න. ඔයා ඔයාටම ආදරය කරන්න පටන් ගත්තාම ඔයාගේම හොඳම යාළුව ඔයාම වුණාම පිටින් එන කිසිම ප්‍රහාරයකට කාගේවත් මූණේ ඉරියව්වකට ඔයාව වටන්න බෑ. ඔයා හරියට මහා ගහක් වගේ ශක්තිමත්ව හිට ගන්නවා. මේ නිල් පාට තරුපිරුණු අහස යට අද රැට ඔයා නිදාගන්න කලින් එක දෙයක් මතක තියාගන්න. අවුරුදු ගාණක් තිස්සේ ඔයා අනිත් මිනිස්සුන්ගේ වචනවලට එයාලගේ මූණේ ඉරියව්වලට ඔයාගේ ජීවිතේ සම්පූර්ණ පාලනය දුන්නා. එයාලා hina වුණොත් ඔයා සතුටු වුණා. එයාලා බන්නොත් ඔයා කඩාගෙන වැටුණා. ඔයා නිකන් අනිත් අයගේ අතේ තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන රොබෝ කෙනෙක් වුණා. හැබැයි ඔයාගේ සතුටේ යතුර තියාගන්න ඕන ඔයාගේ සාක්කුවේ මිසක් පාරේ යන අහඹු මිනිස්සුන්ගේ අත්වල නෙවෙයි. අනිත් අය ඔයාට කැමති වුණත් නැතත් අනිත් අය ඔයාට ආදරය කළත් නැතත් ඔයාගේ හුස්ම වැටෙනවා, ඔයාගේ හදවත ගැහෙනවා. මේ ලෝකේ ඔයාට දීපු කාලය ඔයා ජීවත් වෙන්නම ඕන. ඔයාට ජීවත් වෙන්න, ඔයාට සතුටු වෙන්න කාගේවත් අවසරයක්, කාගේවත් සහතිකයක් ඕන නැහැ. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා අවුරුදු ගාණක් තිස්සේ හිර වෙලා හිටපු ඒ භයානක සංවේදී කටුව සම්පූර්ණයෙන්ම කඩාගෙන කවුරු මොනව කිව්වත් hina වෙලා ඉස්සරහට යන්න පුරුවන් යකඩයක් වගේ ශක්තිමත් මිනිසෙක් වෙන්න ඔයාට අලුත් හයියක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාටත් මේ වගේ අනිත් අයගේ පොඩි වෙනසක් දැක්කම යාළුවෙක් රිප්ලයි නොකලාම මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ දැනුණු අත්දැකීම් තියෙනවද? ඒ නිසා Tamanටම වෛර කරගත්ත දවස් තියෙනවද? ඒ නිසා කී දෙනෙක් එක්ක ඔයා රණ්ඩු වෙලා තියෙනවද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ කතාව මේ වගේම තනියම කාමරයකට වෙලා අඬා විඳවන තවත් කෙනෙක්ට අඩේ මට විතරක් නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම තනියම නෙවෙයි කියලා තේරුම් ගන්න ලොකු ආලෝකයක් වෙයි. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න, මනස සුවපත් කරගන්න මේ වගේ තවත් ගැඹුරු වීඩියෝ බලන්න අපේ People Psychology Simplified channel එක subscribe කරන්න. අපේ බුද්ධිමත් පවුලට අදම එකතු වෙන්න. මම ඔබේ සහායකයා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.